සඩිකා ඉතින් කොහොමද යාළුවනේ ඔයාලා හැමෝටම Journey with GMM channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔය True or Dare game එක play කරපු කෙනෙක්ද? එහෙනම් මේ වීඩියෝ එක ඔයාලට. මේ ඇවිල්ලා ජුන් සහ දාන්ගේ Dare You to Date drama එක. මේක මේ මාසේ 18 වෙනිදා ඉඳලා රිලීස් වුණා. Netflix එකෙන් ඔයාලට මේක බලන්න පුළුවන් සෑම බ්‍රහස්පතින්දා දවසකම. අපි දැන් බලමු මේකේ තියෙන characters මොනවාද කියලා. ජුන් ජේඩ් කියන චරිතයත්, ඩන් කාමින් කියන චරිතයත්, ഹാൻ කුෆාය කියන චරිතයත්, චිමෝන් චෑන් කියන චරිතයත්, ජුන් චෙරින් කියන චරිතයත්, ඕම් ජේ කියන චරිතයත්, ෆ්‍රොම් ටයිම් කියන චරිතයත්, අෂි ටොන්ක්ලා කියන චරිතයත්, අන්පවටා කියන චරිතයත්, ඕන් බෙල් කියන චරිතයත් මේකෙදි රඟපානවා. කතාව පැත්තට ගියොත් කතාව ආරම්භ වෙන්නේ මෙන්න මේ විදිහට.ยังไง choose order มึงไม่หายใจแล้วอ่ะฝ้ายมึงอย่าตายนะเว้ย ඔයාලා දකින්න ඇති විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් 8 දෙනෙක් පොඩි පාටි එකක් දානවා. ඒ පාටි එකෙන් පස්සේ අපිට එක ශිෂ්‍යාවක් මැරිලා ඉන්නවා කියලා පෙන්නනවා. ඒ සීන් එකෙන් පස්සේ ජේඩ්ගේ චරිතය අපිට හම්බ වෙනවා. ඒ වෙනකොට ජේඩ් ඉන්නේ මඩ්‍රව් වලට ඇබ්බැහි වුණ පිරිමි ළමයෙක් අල්ලන ගමන්. ඉතින් මේ වෙලාවේදී යාට එන කෝල් එකත් එක්ක මරුණු විශ්වවිද්‍යාල ගෑනු ළමයාගේ බොඩි එක තියෙන තැනට එයා එන්න පිටත් වෙනවා. ඒ අතරමඟදී අපිට පෙන්නනවා කාමින්ගේ චරිතය. ඉතින් කාමින්ගේ චරිතය ගැන කතා කරනකොට එයා USA වල ඉඳන් තමයි තායි වලට එන්නේ. එයාගේ රැකියාව කරන්න. ඉතින් මේ විදිහට ජේට් පාරදී කාමින් හම්බ වෙනවා. හැබැයි එයා දන්නේ නැහැ මේ කවුද කියන්න. ඊළඟ සීන් එකේදී අපිට පෙන්නනවා ජේට් මරණය වෙච්ච තැනට යනකොටත් අලුතෙන් ආව ඉන්ස්පෙක්ටර් එතන ඉන්නවා කියලා. ඉතින් ඒ වෙන කවුරුත් නෙවෙයි කාමින්. හරි. දැන් එයාලා මරණය වෙද්දී එතන හිටපු අනිත් ළමයිගෙන් කට උත්තර ගන්නවා කියලා අපිට ඊළඟ දර්ශනයෙන් පෙන්නනවා. මේ වෙලාවේදී අපිට ජේඩ්ගේ මල්ලිගේ චරිතය හම්බ වෙනවා. ජේ එයාගේ කට උත්තරය දෙන්න කාමින් ගාවට යනවා. මේ විදිහට ඉතුරු ළමයි ටිකත් එයාලගේ කට උත්තර දෙනවා කියලා අපිට පෙන්නනවා. ඊළඟ පාර්ට් එකේදී ජේඩ් සහ කාමින් බාර් එකකට යනවා. එතනදී ජේඩ් අනිත් අයට පේන්න කාමින් එයාගේ බොයිෆ්‍රෙන්ඩ් විදියට රඟපෑවත් කාමින් එක ප්‍රතික්ෂේප කරනවා. ඊළඟට එයාලා මඩ්‍රව් වෙළඳාම් කරන ව්‍යාපාරිකයෝ දෙන්නෙක් අල්ලනවා. ඉතින් පළවෙනි එපිසෝඩ් එක ඉවර වෙන්නේ කාමින් සහ ජේඩ් එකට බීලා කාමින් ජේඩ්ව ඩ්‍රොප් කරන්න යන අවස්ථාවත් එක. හරි. ඉතින් ඔය විදිහට තමයි පළවෙනි එපිසෝඩ් එක ඉවර වෙන්නේ. ඉතින් දෙවෙනි එපිසෝඩ් එකත් මම ඔයාලට අරගෙන එන්නම්. ඉතින් දැනට මේක YouTube එක ඔයාලට බලන්න හැකියාවක් නැහැ. ඔයාලට පුළුවන් මේක බලන්න වෙබ්සයිට් එකකින් වගේ. එහෙනම් නැත්නම් Telegram group එකකින්. එහෙනම් හැමෝටම සුබ දවසක්. Goodbye. This is your world.